එකතු වෙලා ඉන්නේ මගේ සජානන්සල YouTube channel එකත් එක්ක. කොහොමද ගොඩ කාලෙකින් මේ ඔක වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ෂෝට් වීඩියෝ නම් එකක් දැම්මා. ඔව් ෂෝට් වීඩියෝ එකක් දැම්මා. මේ අද ගහන්න යන ගේම් එක තමයි Driving Simulator Sri Lanka. එන්නේ ඒක තාම මං වෑන් එක අන්ලොක් කරන්නේ නැහැ. බස් එක තමයි අන්ලොක් කරලා තියෙන්නේ. අපි නම් බස් එක සිලෙක්ට් කරගෙන කොහෙටද ගායිස් යන්න ඕනේ? ලයිව් නෙමෙයිනේ. හරි අපි යමු. මාතර පොල්හෙන බීච් එක. උන් එහෙනම් ප්ලේ. රූට් මෝඩ් එකක් ඕන නම් කියන්න මම එකක් දාන්නම්. හරි මේ රූට් මෝඩ් ඕන නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා කමෙන්ට් දාන්න, ලයික්ස් දාන්න, සබ්ස්ක්‍රයිබර්ස්ලා කියවන්නේ තාම මගේ යාළුවෙක්ගේ YouTube channel එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ යාත් වන්දගන්න නැහැ. මේ කොහමරි බර ගානක් ඉන්නවා. බර ගානක් කියන්නේ එක්කෙනෙක්ට 300 ගානක් තියෙනවා. අනිත් කෙනාට තාම 33යි තියෙන්නේ. අපිත් කොහමරි අර 33 කෙනාව හරි පහු කරන්න ඕනේ. එහෙනම් guys අපි මෙතනින් ගමන ආරම්භා රියතුරු දෙයසට බුදු සරණයි කියලා යන්. ඉතින් අපි මෙන්න මෙහෙම මේක මාර්ගලේදී නැත්නම් හොඳ වෙලාවට බලන්න නැත්නම් මම අර ටාප් වල ගිහින් වදින වැදිල්ලට දඩ ගන්න වෙනවා රුපියල් 200 එතේ දිනේ. අතේ සතේ නැති. අත තිබ්බට සතේ නෑ. ඉතින් අපි බලමු. වැරදි පාරකට. මං කිව්වා මේ දැන්ටම බස් එක කෑල්ලක් කඩාගත්තා. මං වගේ මෝඩ් එකක් විතරයි. දැන්ටම බස් එක කෑල්ලක් කඩාගත්තා. ඉවස් කළා නම් ඉස්සරහට යන්න. sorry මගේ මේ YouTube channel එක බලන්න නම් guys ඔයාලා බලන්න ඕන YouTube channel එක තමයි Vehicle Kingdom of SL. එයා තමයි මම අර subscribersලා 300 ගණක් ඉන්නවා කිව්ව කෙනා. එයා බස් කරන වීඩියෝස් දානවා. මගේ එක gaming YouTube channel එකක් වුණාට එයාගේ එක මේ එක වාහන කියන ඒවා තියෙන එකක්. ඒකනේ යාගේ ඒ ඉස්සර යාගේ YouTube channel එකේ නම තිබ්බ කෙනුත gaming කියලා. ඉස්සර බලපු කෙනෙක් ඉන්නවා නම් comment section එකෙන් comment එකක් දාන්න. දැන් එයාගේ YouTube channel එකේ නම තියෙන්නේ Vehicle Kingdom of SL. අරයාගේ නම් බලන්න ඕනේ නෑ. එයා එක මිස්ටර් වීඩියෝ දානවා. එයා වැඩක් නෑ. මං කිව්වා මේ අර 30 ගණක් තියෙන කෙනා එන්න එයාගේ වීඩියෝ බලන්න එපා. එයා වැඩක් නෑ. බලන්න එපා කියන්නේ ඕන්නම් බලන්න. අපි බලලා වැඩක් නෑ. එයා ඉස්කෝලේ ගේන්නේ තාම අපි 6 වසර වුණාට දැන් එයාගේ ඉන්නේ 1 වසරේ ගෙනාපු බෝතලේ guys. ටැග් අවුල් වුණ බඩුවක් වගේනේ නේද? පාරේ ගියේ තූ වගේ එකෙක් වෙන්න ඕනේ. ඌත් මේක එලවනවා හැබැයි බං මේ උට අය මාතර බෝධිය ගාමින් මේ හර උගන්න ටර්න් එකවත් ගන්න අමාරුයි guys. බලාගෙන යම් මැප් එක. ඉතින් මේ මම YouTube channel එක subscribe කරන්න, comment කරන්න තිය comment කරන්න. මම හිතුවා gaming videos ගේන්න මොකක්ද ඔයාලට ඕන game එක කියලාත් comment කරන්න. මම මේ දවස් ටිකේ Driving Simulator Sri Lanka game එක ගේන්නම්. ලංකාවේ අපේ එක මගේ කරන්න එපා. හොඳයි ඉතින් මේ ලංකාවේ බස්ම තියෙනවා. මම route mode එකක් ගේන්නම් මේ ඔටෝ එකෙන්. ඒ කියන්නේ වැස්ස උදේ රෑ දවල්. එතකොට අපිට LED ටික එහෙම ගහගෙන යන්න පුළුවන් නේ. මට කියන්නම දුන්නා guys. මෙතනින් බස් එක නවත්තමු පොඩ්ඩක්. මගේ බස් එකේ මොඩ් එක තියෙන්නේ guys. මට කහ පාට මොඩ් එකක් තියෙන්නේ. කහ පාට මොඩ් එකක් තියෙන්නේ. අඩෝ මේ වැතර හැරෙන්න කියන්කෝ. මේ තියෙන්නේ guys මෙන්න මේක. අපි ලයිට් ටිකක් පොඩ්ඩක් දාලා බලමු. උතුරේ ලයිට් ටික දැම්මම LED ටික දැම්මම දැක්කද guys අපේ බස් එක ඇස් ගන්නවා. ලස්සන බස් එකක්. කොහමද ගැම්ම අඩ කුම්බබුල්න්නේ. මගම්
හරි එහෙනම් guys අපි අපිට යන්න තියෙන මැප් එකට අයියෝ යනවා කැමරා එකේ ගියා හරි නයම් අපි නම් තියෙන මැප් එකට LED ටික දාගෙන මම guys මම ෂෝට් වීඩියෝ ටිකක් මේ බස් එකේ රිවිව්ස් කරන ගේන්නම් රෑට එහෙම ලයිට් දාන් යද්දි සිටි පාද නගින වීඩියෝස් එහෙම ගේන්නම් අනිවාර්යෙන් ගේනවා guys මේ දවස්වල වීඩියෝස් ගේන්න බැරි වුණා මේ දවස්වල කියන්නේ දැන් මාසෙකින් විතර මාස දෙකකින් තුනකින් විතර වීඩියෝ එකක් ගේන්න බැරි වුණා guys ඔයාලට ඒ වීඩියෝ එක කළත් උරු නෑ බං අතර මේක මෙතන තියෙනවනේ අයියෝ අද්ද ගත්තා අන්න මාර බෝ කොයි හත් ගත්තනේ කෝකේද බං වැදුනේ හරි අපි අරගෙන යමු කොහොමද පස්සේ කොහමද කැඩලා ගායස් යන ගොඩක් කමක් නෑ අතන එන්න ගනේ හරි guys subscribe කරන්න තියෙයි subscribe කරන්න like කරන්න comment කරන්න ඒ වගේම ඔයාලගේ මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් අනිවාර්යෙන් බලන්න subscribe කරන්න සහ share කරන්න subscribe කරන්න මේ බං share කරන්න මේ එයාලත් කැමති ඇති මේ වගේ වීඩියෝස් බලන්න මම අනිවාර්යෙන්ම තව මේකේ තව ඒ කියන්නේ තව මේකප් ප්ලේ කරන වීඩියෝ ගේනවා අනිවාර්යෙන්ම මම subscribe කරලා තියාගන්න මේ ඒක හෙට හෝ අනිද්දා හෝ 29:30න් පස්සේ හෝ වැටෙයි කොහමද අනිවාර්යෙන්ම ගේනවා එහෙනම් බ්‍රෝ අපි යනවා